අද මං හදන්න යන්නේ සෝයා කරි එකක්. ඉතින් පොල් කිරි දාන්නේ නැතුව කොහොමද අපි රසට සෝයා කරි එකක් හදාගන්නේ? ඉතින් ඔයාලට කැමති වර්ගයක සෝයා මේකට ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ ටිකක් ලොකු සෝයා නෙවෙයි පුංචි රවුමට තියෙන සෝයා වර්ගයක් තමයි තෝරගෙන තියෙන්නේ. මේ සෝයා ටික තඹ ගන්න ඕනේ මුලින්ම. ඒ නිසාම වතුර එකක් රත් වෙන්න තියලා තියෙන්නේ. වතුර එක උණු වුණාට පස්සේ මේකට දාලා මේ ටික හොඳට තැම්බෙන්නකම් වහලා තියාගන්න ඕනේ. සෝයා ටික තැම්බෙනකන් අපි මේකට අවශ්‍ය කරන ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංච මෙන්න මේ දේවල් ටික මේ විදිහට කපලා පැත්තකින් තියාගමු. දැන් මම මෙන්න මේ වගේ භාජනයක් ලිපේ තියලා මේක රත් වෙගෙන එනකොට මේකට තෙල් ටිකක් දාලා ඊට පස්සේ තෙල් ටික රත් වෙනකොට ඒකට අබෑටි ටිකක් දාලා හොඳට පුපුරනකන් ඉන්නවා. අපෑට ටික හොඳට පිපුරුවට පස්සේ මම මේකට අර අපි කලින් ලෑස්ති කරගත්ත ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංච මේ දේවල් ටික දාගෙන හොඳට තෙම්පරාදු කරගන්නවා. කුරුඳු කෑල්ලකුත් දාගන්න අමතක කරන්න එපා. දැන් මේ ටික හොඳට තෙම්පරාදු වීගෙන එනකොට ඔයාලට පුළුවන් 3-5 කුඩු ටිකක් වගේම මිරිස් කුඩු ටිකක් මේකට එකතු කරගන්න. 3-5 දානවට වැඩිය මිරිස් කුඩු වැඩියෙන් එකතු කරගන්න ඕනේ. මේ විදිහට ඔක්කොම ටික කලවම් කරගත්තට පස්සේ ටික වෙලාවක් තෙලෙන් මේක තෙම්පරාදු වෙන්න තියාගන්න. ඊට පස්සේ ඔයාලා අර සෝයා මීට් ටික හොඳට වතුර පෙරලා මේ විදිහට වෙනම අරගන්න. ඊට පස්සේ දැන් මේ අපි හදාගත්ත මිශ්‍රණයට වතුර පෙරාගත්ත සෝයා ටික දාගන්න තමයි යන්නේ. සෝයා ටික දාලා හොඳට කලවම් කරගන්න.
මේ ටික හොඳට කලවම් කරගන්න. ඒ වගේම තමයි තියෙන තෙල් වලින් මේ සෝයා ටිකත් හොඳට තෙම්පරාදු වෙන්න දෙන්න. ඊළඟට මේකට උළුහාල් වගේම ලුණු කුඩුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් මම කරන්නේ මේකට වතුර එකතු කරලා මේ සෝයා වල ගානට වගේ වතුර එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්නවා. දැන් අපි මේක පියනකින් වහලා ටික වෙලාවක් උයා ගන්න ඕනි. දැන් මම මේකට ගොරක කෑල්ලකුත් එකතු කර ගන්නවා. දැන් මේක හොඳට ඉදෙන්න දෙන්න ඕනේ. මේක ඔයාලට තව හින්ද ගන්න පුළුවන්. හැබැයි දැන් මම මේ වෙලාවේදී මේක බාගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට හොදි ගතිය අවශ්‍ය නැත්නම් තව ටිකක් මේක හින්දෙන්න දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලුණු කොහොමද කියලා බලලා ලුණු මදි වගේ නම් තව ලුණු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මෙහෙමයි අපි පොල් කිරි දාන්න නැතුව රසට සෝයා කරි එකක් හදාගත්තේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න.